හරිපතිය. අද අපි කතා කරන්නේ මැග්නීසියම් නිස්සාරණය ගැන. කර්මාන්ත රසායනයේ තියෙන මැග්නීසියම් නිස්සාරණය ගැන තමයි අද අපි කතා කරන්නේ. හරි. අපි බලමු. මේ තියෙන මැග්නීසියම් නිස්සාරණයේදී අපි කොහොමද දන්නවා අපි හැම දෙයක්ම කතා කරන කලින් කතා කරනවා අමුද්‍රව්‍ය මොනවද කියලා. මැග්නීසියම් නිස්සාරණ පාවිච්චි කරන අමුද්‍රව්‍ය තමයි මේ ලුණු නිස්සාරණ ක්‍රියාවලියේදී ඉවතලන බිටර්න් ද්‍රාවණය. ලුණු නිස්සාරණ ක්‍රියාවලියේදී අපි ඉවත් කරනවා කියන්නේ මැග්නීසියම් සෝස් එකක්. මැග්නීසියම් ප්‍රභවය. අපි අන්න යාව ඉවත් කර ගන්නවා. අන්න එයා තමයි මේ බිටර්න් ද්‍රාවණය කියලා කියන්නේ. අපිට බිටර්න් ද්‍රාවණය ඕනේ ඊට අමතරව අපිට ඕනේ කැල්සියම් කාබනේට්. ඒ කියන්නේ හුණුගල් ඕන වෙනවා. මේ දෙක තමයි ප්‍රධාන අමුද්‍රව්‍ය දෙක විදිහට භාවිතා කරන්නේ මේ කර්මාන්තයේදී. බලමු අපි කොහොමද මේක කරගෙන යන්නේ කියලා. මේක ප්‍රධාන පියවර හතරක් තියෙනවා. ප්‍රධාන පියවර හතරයි. පළවෙනි පියවර තමයි කැල්සියම් කාබනේට් වියෝජනය කරලා කැල්සියම් ඔක්සයිඩ් ලබා ගැනීම. එතකොට මේ කැල්සියම් කාබනේට් අපි කියනවා හුණුගල්. කැල්සියම් කාබනේට් කියන්නේ හුණුගල්. හුණුගල් රත් කරලා කැල්සියම් ඔක්සයිඩ් අපි කියනවා අලුහුණු කියන. අලුහුණු ලබා ගැනීම තමයි පළවෙනි පියවර වෙන්නේ. සමහර අවස්ථාවවලදී ප්‍රශ්නවල එහෙම තියෙනවා. වාට කැල්සියම් කාබනේට් වෙනුවට ඩොලමයිට් දීලා තියෙනවා. කැල්සියම් කාබනේට් සමග මැග්නීසියම් කාබනේට් මිශ්‍රණයක් අපි කියනවා ඩොලමයිට් කියලා. ඩොලමයිට් රත් කරොත් කැල්සියම් ඔක්සයිඩ් සමග මැග්නීසියම් ඔක්සයිඩ් උත් ඔයාට ප්‍රතිඵලයේ විදිහට හම්බ වෙනවා. කාබන් ඩයොක්සයිඩ් පිටවීමකට ලක් වෙනවා. එතකොට මේ පද්ධතියේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරගත් අපි මේ සමතුලිත පද්ධතියේ කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරන්න වල දන්නවා ලේචට්ලියේ මූලධර්මය අනුව කාබන් ඩයොක්සයිඩ් ඉවත් කරනකොට ප්‍රතිඵල සාන්ද්‍රණය අඩු වෙනකොට මේ ප්‍රතික්‍රියාව ඉදිරියට නැඹුරු වෙනවා. ඒ නිසා ප්‍රතික්‍රියාවේ තාප යෝජන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ඕනේ නම් අපිට කරන්න පුළුවන් දේ තමයි පද්ධතියේ දෙන කාබන් ඩයොක්සයිඩ් පද්ධතියෙන් ඉවත් කර ගැනීම. නම් පළවෙනි පියවර තමයි මම කිව්වා වගේ කැල්සියම් කාබනේට් වියෝජනයෙන් කැල්සියම් ඔක්සයිඩ් ගන්නවා. දෙවෙනි පියවර. මට පේනවා මෙතනදී දෙවන පියවර මොකක්ද කියලා. මේ තියෙන්නේ කැල්සියම් ඔක්සයිඩ් බිටර්න් ද්‍රාවණය සමග මුසු කර මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවා ගැනීම. මෙතනදී කරන්නේ කැල්සියම් ඔක්සයිඩ් බිටර්න් ද්‍රාවණයත් එක්ක මික්ස් කරනවා. ඒ කියන්නේ අපි කලින් ගත්තන බිටර්න් ද්‍රාවණය. ඒතර බිටර්න් ද්‍රාවණයේ තියෙන මැග්නීසියම් ප්‍රභවය. ඒ කියන්නේ මැග්නීසියම් ධන දෙක අඩංගු පද්ධතියක් තමයි බිටර්න් ද්‍රාවණය කියලා කියන්නේ. ඒතර බිටර්න් ද්‍රාවණය නොවන වෙන ප්‍රභවයක් වුණත් ප්‍රශ්නයක් නැහැ මැග්නීසියම් ධන දෙක තියෙනවා නම්. හරි නේද? ඒතොර විභාගෙට එහෙම අමතර ප්‍රශ්නයක් අහන්න පුළුවන්. කොහොම හරි අපිට අරමුණ වෙන්නේ මොකද්ද? මැග්නීසියම් ධන දෙක කියන කෙනා පවතින්න ඕනේ. මැග්නීසියම් ධන දෙක හොඳට සාන්ද්‍ර ලෙස පවතින මේ බිටර්න් ද්‍රාවණයට කැල්සියම් ඔක්සයිඩ් දාපුවාම වෙන රියැක්ෂන් තමයි මම මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. මෙන්න මේකයි වෙන්නේ. මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් අපි මේ ද්‍රාවණයට දානකොට මේකේ වතුර තියෙනවනේ. එයා ඉස්සෙල්ලාම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනවා. මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඔයා දන්නවා මද වශයෙන් ජලයේ දිය වෙන චරිතයක්. එතකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මද වශයෙන් දිය වෙලා කැල්සියම් ධන දෙක සහ OH- ප්‍රතිඵල විදිහට හදනවා. එතකොට දැන් මාධ්‍යයට OH- නිදහස් වෙනවා. මේ මාධ්‍යයේ දැන් මැග්නීසියම් ධන දෙකක් තියෙනවා. මැග්නීසියම් ධන දෙක ප්‍රභවයක් තියෙනවනේ. එතකොට මැග්නීසියම් ධන දෙකයි OH- උයි කියන දෙන්නම ඉන්නවා. ඊට අමතරව කැල්සියම් ධන දෙක තියෙනවා. හැබැයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ දිය වෙලා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හැදෙනවා. මේකට හේතුව තමයි මේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අගය කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අගයට වඩා කුඩා වීම. ඔයාලා දන්නවා ද්‍රාව්‍යතා ගුණිතයේදී ගුණිතය අඩුයි නම් ඊටාත්ම ඉක්මනින් මොකද වෙන්නේ? අවක්ෂේප වෙනවා. හරි නේද? ඒ නිසා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් KSP අගය අඩුයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ KSP අගයට වඩා. ඒ නිසා මේ මාධ්‍යයේදී මේ ලැබෙන OH- එක්ක අර මැග්නීසියම් ධන දෙක අයන සාන්ද්‍රණයේ ගුණිතයත් එක්ක මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙන්න නැඹුරු වෙනවා. ඒ සමග මොකද වෙන්නේ? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක තවත් දිය වෙවි OH- පද්ධතියට ලබා දෙන්න ඕනේ. ඔයාලා දන්නවා මොකද මෙතනින් OH- මැග්නීසියම් ධන දෙකත් එකතු වෙලා මෙයා හදනකොට මෙතන OH- සාන්ද්‍රණය අඩු වෙනවා. ඒක අඩු වෙනකොට ලේචට්ලියේ මූලධර්මය අනුව මේ සමතුලිතේ මේ පැත්තට බර වෙනවා. මේ පැත්තට බර වෙන නිසා මෙයා දිය වෙවි මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය පද්ධතියට ලැබෙනවා. ඒක තමයි අපේ දෙවෙනි ක්‍රියාවලිය. තුන්වෙනි වැඩේ තමයි මේ හැදෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් පෙරා ඉවත් කරගන්නවා. හැදෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ටික පෙරලා ඉවත් කරගන්නවා. අරන් එක සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා කරනවා. මේ තියෙන ප්‍රතික්‍රියාව මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් HCl සමග ප්‍රතික්‍රියා කරලා ලැබෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ ජලය. මේ තියෙන්නේ ජලීය මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඊළඟට තියෙන්නේ මේකේ අවසාන පියවර. අවසාන පියවර අපි කරන්නේ මොකක්ද? මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් විද්‍යුත් විච්ඡේදනයට ලක් කරන එක.
හරි පුතේ. ඊළඟට තියෙන දැන් මම කිව්වා වගේ හතරවෙනි පියවර. ඒ කියන්නේ මේකේ අවසාන පියවර. හරිද? අවසාන පියවරේදී මොකද වෙන්නේ? අපි මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය අරගෙන හොඳින් රත් කරනවා. හොඳින් රත් කරා කියලා මේකේ තියෙන සමස්ත ජල ප්‍රමාණය පද්ධතියෙන් ඉවත් වෙන්නේ නැහැ. අපි ගොඩාක් කදින් රත් කරත් 16ක් පමණ ස්කන්ධයේ විදි ස්කන්ධයේ 16ක් පමණ ජලය මේක තුල ඉතුරු වෙනවා. ඒ ඉතුරුනාට පස්සේ අපි මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය දානවා උඳුනකට. හරිනේද? අපි කියනවා කෝවක් කියලා. හරිනේද? ඊටමත් ඉහළ උෂ්ණත්වයක් තියෙන පද්ධතියක් තුලට දාලා අපි විද්‍යුත් විච්ඡේදනය කරනවා. ඇත්තට මේ උඳුනට දාපුවාම මොකද වෙන්නේ? මේ වෙද්දි පද්ධතිය තුල තිබෙන ජල ප්‍රමාණයත් ඉවත් වෙලා යනවා. මොකද උෂ්ණත්වය සෙල්සියස්ක 700ක් 800ක් වගේ උෂ්ණත්වයක් තියෙන උඳුනකට තමයි මේක දාන්නේ. එතකොට මේ වෙද්දිත් මෙහි සංශුද්ධ වශයෙන් හරි තැන් වල ඉතුරුලා තියෙන ජල ප්‍රමාණය පද්ධතියෙන් ඉවත් වෙලා යනවා. පද්ධතියෙන් ඉවත් වෙලා යනවා. ඒ ඉවත් වීමෙන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මම මුලින්ම පෙන්නන්නම් ඒ ඉවත් වීම ගැන. ද්‍රාවණ තදින් රත් කර ජලය වාෂ්ප කරනවා. නමුත් වියලි ලවණය තුල 16ක් වුණ ජලය ඉතිරිව පවතිනවා. මේ තියෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් 6ක් H2O රත් කරපුවාම ඉවත් වෙලා යනවා. ඊට පස්සේ නැවතත් ඒක රත් වුණාම මොකද වෙන්නේ? එහි තියෙන වතුර ඉවත් වෙනවා. නමුත් එක්තරා ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ ඉතුරුලා තියෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය කෙලින්ම මම මේ ඇඳලා තිනවාට පින්තූර දෙකක් ඔයාලට පේනවා ඇති. මම මේ දාලා තියෙන්නේ ප්‍රායෝගිකව මේක භාවිතා කරන කෝව. හරි නේද? ඒ පද්ධතිය ගැන පොඩි අවබෝධයක් ඔයාලට එන්න මම මෙතන මේක කියලා දෙනවාට සෛද්ධාන්තිකව මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ කියලා. හරි නේද? මම ඉස්සෙල්ලාම අර කෝව ගැන පැහැදිලි කරන්නම්. මෙන්න මේ කෝවට තමයි අපි මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය එකතු කරන්නේ. මේක ඇතුලේ තියෙන්නේ මේ මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. මැග්නීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. මේකට දාපුවාම මේක ගොඩාක් මේන් අපි ඉන්ධන ලබා දෙනවා. ඉන්ධන ලබා දීලා මේක රත් කරනවා. මේක සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 700 800 වගේ ඉහළ උෂ්ණත්වයක මේක පවතිනවා. හරි නේද? එතකොට මේකේ ඔයාලට පේනවා ඇති ග්‍රැෆයිට් ඇනෝඩ් එකක් සහ මෙන්න මේ ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ මේක මේ දාන භාජනයම වාණයේ භාජනයක්. ඒතර මේ වාණයේ භාජනය තමයි ක්‍රියාත්මක වෙන්නේ මේකේ කැතෝඩය විදිහට. එතකොට ඇනෝඩයේ විදිහට ග්‍රැෆයිට් ක්‍රියාත්මක වෙනවා. කැතෝඩයේ විදිහට වාණයේ ක්‍රියාත්මක වෙනවා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන විදිය සෛද්ධාන්තිකව මම මෙන්න මෙතන ඔයාලට පෙන්නලා තියෙනවා. මේ බලා ගන්න මොකද්ද වෙන්නේ කියලා. හරි. මේ තියෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ්. අර මම කලින් ඔයාලට කිව්වා මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලයත් එක්ක මේකට දැම්මට උෂ්ණත්වය 700ක් 800ක් නිසා ජලය ටික ඉස්සෙල්ලා මොකද වෙන්නේ? පද්‍යයෙන් ඉවත් වෙලා ඇත්තටම මේක තුල ඉතුරු වෙන්නේ මොකද්ද? මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණය. මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණය තමයි දරුවෝ මෙතනදී විද්‍යුත් විච්ඡේදනයට භාජනය වෙන්නේ. හරි. එතකොට විද්‍යුත් විච්ඡේදන පාඩමෙද අපි ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ සිදුවීම් මාලාව බලා ගන්න මෙතෙන්ට ඇවිල්ලා මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන්නේ මැග්නීසියම් ක්ලෝරයිඩ් විලීන ද්‍රාවණයක්. මේ විලීන ද්‍රාවණයේ මේ තියෙන්නේ ඇනෝඩ් එක, මේ තියෙන්නේ කැතෝඩ් එක. ඍණාග්‍රයේ තියෙන කැතෝඩ් එක. එතකොට ඔයාලා දන්නවා ඍණාග්‍රයෙන් හැමතිස්සෙම මොකද වෙන්නේ? අපි ඉලෙක්ට්‍රෝන ගලන් එනවා කියලා හිතමු. ඒතර මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න මෙතන ළඟා වෙන්නේ කවුද? කැට අයන ළඟා වෙනවා. මේකනේ මෙතඩ් එක. කැට අයන ළඟා වෙනවා. හරි නේද? කැතෝඩෙට ළඟා වෙන්නේ කැට අයන. එතකොට මේ කැට අයන මේන ඉලෙක්ට්‍රෝන ලබාගෙන මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? ඔක්සි හරණයක් සිද්ධ වෙනවා. ඔක්සි හරණය සිද්ධ වෙනවා. අපි හොඳටම දන්නවා හැමතිස්සෙම කැතෝඩේ ගාව සිද්ධ වෙන්නේ ඔක්සි හරණය කියලා. මේ ඔක්සි හරණයෙන් මේ අපිට ලික්විඩ් දාන්න ඕනේ. මොකද මේක විද්‍යුත් විච්ඡේදනය වෙද්දී මේක විලීන ද්‍රාවණයක් නිසා ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන මැග්නීසියම් ලික්විඩ් හැදෙනවා. හැබැයි මේ මැග්නීසියම් ලික්විඩ් විතර ගන්නයි හේතුව තමයි උෂ්ණත්වය 700 800 වගේ උෂ්ණත්වයක්. මැග්නීසියම් වල ද්‍රවාංකය 650යි. එතකොට 650ක ද්‍රවාංකයක් දෙන පද්ධතිය දැන් 800 විතර යෙද්දි මේක තියෙන්නේ ලික්විඩ් එකක් විදිහට. ඊට අමතරව ගත්තාම මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ද්‍රවාංකයත් 714යි. ඒ නිසා ඒක තියෙන්නේ ද්‍රවයක් විදිහට. ඊතර පුතේ මේ දැන් හැදෙන මැග්නීසියම් මෙන්න මේ ඔක්සිහරණ ක්‍රියාවලියෙන් හැදෙන මැග්නීසියම් උඩට එන්න පටන් ගන්නවා ගෝලිකා විදියට. මේ තියෙන ද්‍රව මැග්නීසියම් ගෝලිකා උඩට එනවා. ඒවා මේ පද්ධතිය මගින් මෙතනින් එළියට ලබා ගන්න පුළුවන්. ඒතකොට එහෙම උඩට එන්නේ ඇයි? හේතුව මෙන්න මේකයි. මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ඝනත්වය 1.6ට වෙනවාට මැග්නීසියම් වල ඝනත්වය ඊට වඩා අඩුයි 1.5යි. ඒ නිසා මෙයා උඩට එන්න අවස්ථාව තියෙනවා. එතනින් අපිට යව නිස්සාරණය කරගන්න පුළුවන් මැග්නීසියම් ලික්විඩ් එක. එතකොට අනිත් පැත්තේ මොකද්ද වෙන්නේ? මෙතනින් මෙහාට ඉලෙක්ට්‍රෝන එනවා කියන්නේ අනිවාර්යයෙන්ම කැටායන මෙතෙන්ට යන්නේ ඇනයන එන්නේ මෙන්න මෙතෙන්ට. ඇනයන ළඟා වෙනවා ඇනෝඩයේ ගාවට. කැටායන ළඟා වෙන්නේ කැතෝඩයේ ගාවට. ඇනයන ළඟා වෙන්නේ ඇනෝඩයේ ගාවට විද්‍යුත් විච්ඡේදනයකදී.
එහෙනම් මේ Cl- මෙතෙන්ට අවිල්ලා ඔක්සිකරණයක් සිද්ධ වෙනවා. ඔක්සිකරණයක් සිද්ධ වෙනවා. ඒ ඔක්සිකරණ ක්‍රියාවලිය නිසා මෙතනින් ක්ලෝරීන් පිටවීමක් සිද්ධ වෙනවා. එහෙනම් ඔයාලට මේ පේනවා ඇති මේ මෙතනින් ක්ලෝරීන් පිට වෙනවා කියලා කියන්නේ මේ සත්‍ය අපි මේ කෝව අඳින පින්තූරේ ක්ලෝරීන් පිටවීමක් වෙනවා කියලා කියන්නේ ඔන්න ඕක. එහෙනම් ওই ක්ලෝරීන් පිට වෙන්නේ කවුරු සමග ප්‍රතික්‍රියා කරලාද? ග්‍රැෆයිට් ඇනෝඩයස් වලින් තමයි මේ ක්ලෝරීන් පිටවීම සිද්ධ වෙන්නේ. ග්‍රැෆයිට් ඇනෝඩයස් වලින් තමයි මේ ක්ලෝරීන් පිටවීම සිද්ධ වෙන්නේ වායුවක් විදිහට. මෙන්න මේක තමයි මේකේ සමස්ත කතන්දරය. අපි කතා කරා පුතා මොකක්ද මැග්නීසියම් නිස්සාරණය කියන. අපි අංක 1ට ගත්තා. ඔයාලට මතක ඇති. අංක 1ට ගත්තා අපි අමුද්‍රව්‍ය මොනවද අමුද්‍රව්‍ය විදිහට ගත්තේ. අපි ගත්තා බිටර්න් ද්‍රාවණය. අංක මොකක් හරි කමක් නැහැ මැග්නීසියම් ප්‍රභවයක් වෙන්න ඕනි කියලා. සමහර අවස්ථාවල මේකට ගන්න පුළුවන් බ්‍රයින් ගන්නත් පුළුවන්. මොකද මැග්නීසියම් ධන දෙක තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මැග්නීසියම් ධන දෙක තියෙන ඕනම ප්‍රභවයක් මෙතන භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්ත කැල්සියම් කාබනේට්. ඉතින් මේ අමුද්‍රව්‍ය දෙක විදිහට භාවිතා කරේ. ඊට පස්සේ මේකේ ප්‍රධාන පියවර 4ක් තිබ්බවට මතක ඇති. අංක 1 කැල්සියම් කාබනේට් රත් කරලා කැල්සියම් ඔක්සයිඩ් ලබා ගත්තා. අංක 2 කැල්සියම් ඔක්සයිඩ් එක බිටර්න් ද්‍රාවණයට මික්ස් කරා. එතකොට එතන හැදුනා වලට මතක ඇති. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එයා විඝටනය වුණා අර්ධව. ඒකේ තියෙන OH- මැග්නීසියම් සමග KSP ගේ අඩු නිසා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හැදුවා. ඒ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපයේ තුන් වෙනුව අපි මොකද කරේ? පෙරා සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ක්ලෝරයිඩ් ලවණය නිර්මාණය කරගත්තා. අන්න ඒ ලවණය හතරවෙනි පියවරේදී අපි මෙන්න මේ විදිහට රත් කිරීමකට භාජනය කරලා පුළුවන් තරම් ජලය ඉවත් කරලා ඊට පස්සේ මේ කෝවට දාලා විද්‍යුත් විච්ඡේදනය කරනවා. ඒ විද්‍යුත් විච්ඡේදනය කරන එකේ සෛද්ධාන්තික ක්‍රියාවලිය මම පැහැදිලි කරා. මේ තියෙන ප්‍රායෝගිකව කරන ඇටවුම මේ දෙකම ඔයාට කියලා දුන්නේ. ඉතින් හොඳින් මේක පැහැදිලි වෙන්න. ඉතින් මේක තමයි මේ පාඩමේ මූලිකම කාරණා ටික විදිහට ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ. මේක තමයි මැග්නීසියම්ට අදාළ කර්මාන්තයේ කාර්මික ක්‍රියාවලිය. හරි. ඔව් සර්.